අපි උරහිසට කරන ව්‍යායාමවල අපි ෂෝල්ඩර් රිහැබිලිටේෂන් එකේ මේ පුනරුත්ථාපනයේ මේ ව්‍යායාම කොටසේ කරන තව එක් ව්‍යායාමයක් තමයි විශේෂයෙන් අපේ මාංශ පේශියේ පිටිපස් කොටස. ඉතින් මේ පිටිපස මාංශ පේශි වීක් අප් ගොඩක් වෙලා. අපි හදන්නේ මේ පිටිපස මාංශ පේශි ගොඩක් ශක්තිමත් කරන ඉදිරියට වඩා. ඒ කරන තවත් එක ව්‍යායාමයක් තමයි අපි පුල් ඩවුන් කියන යමක් අදිනවා වගේ. අපි සාමාන්‍යයෙන් වතුර ඉස්සරවල් ලින් වලින් වතුර අදිනවා වගේ මේ අදින උඩ ඉඳන් පල්ලෙහාට අදිනවා වගේ කරන ව්‍යායාමයක්. මෙහෙම කරලා ඒක පල්ලෙහාට අපි පුලින් ඩවුන්. මෙහෙම පල්ලෙහාට අදිනවා. දැන් මේ ව්‍යායාමයේදී අපේ මේ පිටිපස මේ උරහිසේ පිටිපස කොටස අපි කියන ස්කැපියුලා එක කියලා මේක වටේ තියෙන මාංශ පේශි ලිහිල් වීමක් සමග මේ වගේම ශක්තිමත් වීම සිද්ධ කරනවා. අපි මේක කරන්නේ අත මෙහෙම මේ ආකාරයෙන් පටන් අරගෙන මේ අත ඇතුළට එහෙම කරලා උඩට පල්ලෙහාටම ගේනවා. පල්ලෙහාට ගෙනල්ලා මේ ඇඟ ගාවටම මේක ගේනවා. අපි මුලින් කරා වගේ මේ ෂෝල්ඩර් එකේ මේ මසල්ස් තද කරලා අපි රෝයින් වලදී අර කරපු ස්ක්වීස් කරලා පිටිපස්සට ගේන එක තමයි කරන්නේ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා මේ වටේ මාංශ පේශි හොඳට කැරකෙනවා. ඒ වගේ ලිහිල් වෙනවා. ඒ වගේම ශක්තිමත් වෙනවා. මේක 10 පාරක් විතර කරන ගොඩක් ඔයගොල්ලන්ගේ තියෙන මේ බෙල්ලේ උරහිසේ ආශ්‍රිත තදවීම අඩු වෙනවා මේ කරන එක. දැන් අපි ජිම් එකට ගිහිල්ලත් සමහරවිට පුල් ඩවුන් කියලා කරනවා. මේක බෑක්වර්ඩ් පුල් ඩවුන් එක. පිටිපස්සට අරන් කරන එක. ඉස්සරහින් නෙමෙයි කරන්නේ. මෙහෙම ඉස්සරහින් අදිනව නෙමෙයි. ඔබට පිටිපස්සට කරලා තමයි ව්‍යායාමය කරන්නේ. දැන් මේක කාලයක් යනකොට අපිට පුළුවන් මේ වගේ බෑන්ඩ් එකක් අරගෙන මේ බෑන්ඩ් එකක් අරගෙන මේක උඩින් දාලා තඩිය බලන්න. මේ ආකාරයෙන් පිටිපස්සට මේක හැදීම කරනවා. මේ ආකාරයෙන් පල්ලෙහාට මේ ආකාරයෙන් මේක කරන්න. මේක හිටගෙනත් ඒ වගේම ඉඳගෙනත් සිදු කරන්න පුළුවන්. 10 වාර 10 වරක් කරනවා. ඒ වගේ 3 සැරයක් හරි 2 සැරයක් හරි කරන්න.